ලබා දීම සම්බන්ධයෙන් නියාමනය කිරීම. ඒක හොඳ වැඩක්. ඔබතුමාලා අවංකව කරන්න ඕන. දැන් 20යි 21 වසරේ විතරක් 200කට ආසන්න හෝ ඊට වැඩි ප්‍රමාණයක් සියදිවි හානි කරගෙන තියෙනවා මේ බැංකු පද්ධතියෙන් එළියේ ණය ලබා ගැනීම සම්බන්ධයෙන්. හැබැයි ඉතින් මේකට තව කරන්න බොහෝ දේවල් තියෙනවා. ඒකෙන් 6 දිනකම පොළොන්නරුවේ මේ අපේ කතානායකතුමාගේ ගමේ සියදිවි හානි කරගත්තා වගේ. මොකද ඔබතුමාලා විපක්ෂ ඉන්න කාලේ පොළොන්නරුවේ ගිහිල්ලා තමයි මේ කිවිසුම් අත්සන් කරන්නේ. එයාත් දෙක එකක වෙලා තියෙන්නේ. එයාට උදව් කරන්නම් කියලා. හැබැයි මේ ශුද්‍ර මූල ණය ලබා දීම පිරමීඩ සහ ඩිජිටල් කරන්සි කියනවා පටලව ගන්න නැතුව අවංකව මේ ක්‍රමවේදයක් හදලා මේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔබ තමුන්නාන්සලා කටයුතු කරන්න ඕනේ. ඒක පැත්තක්. ඒ වගේම අද තවත් පොතක් එනවා. ඒ මොකද්ද? ලංකාවේ මුහුදු තීරයෙන් නැත්නම් ජාත්‍යන්තර මුහුදු තීරය. හැබැයි ඉකොනොමික් zone එක ඇතුලේ කියලා තමයි දැනගන්න තියෙන්නේ. EZ එක ඇතුලේ. ජාත්‍යන්තර මුහුදේ ඉරාන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වෙනවා. ඒ වගේම තමයි ලංකාවේ නාවික හමුදාවත් ගිහිල්ලා ඒ තුවාල ලැබිච්ච කට්ටිය ගෙනල්ලා ගාල්ල රෝහලටත් ඇතුළත් කරලා තියෙනවා. දැන් ගරු සභාපතිතුමා 100 ගාණක් මිසිං නැත්නම් අතුරුදහන් 101ක් අතුරුදහන්. දැන් මේ නෞකාව කොහේ ඉඳන්ද ලංකාවේ මුහුදු තීරයේ ආසන්නයට ආවේ? අපිට දැනගන්න ඕනේ. එක්කෝ විසාකපටම් වල තිබිච්ච ජාත්‍යන්තර මිලිටරි එක්සර්සයිස් එකේ ඉඳලා ආය අරබියන් මුහුදට යන ගමන්ද? එහෙමත් නැත්නම් ඒ මුහුදේ ඉඳන් ලංකාවට ආපු නෞකාවක්ද? ඉතින් මේ පිළිබඳව ඔබතුමාලා රට දැනුවත් කර යුතුයි. මොකද එක පැත්තකින් අපේ දීවර ජනතාව දකුණු මුහුදු තීරයේ මාළු අල්ලන්න මුහුදට යනවා. හැබැයි අපේ මුහුදු තීරය ජාත්‍යන්තර මුහුදු තීරයේ වුණාට මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඉකොනොමික් zone එක ඇතුලේ. EZ එක ඇතුලේ. ඒ කියන්නේ අපිට නාවික ආරක්ෂාව ලබා දෙන්න වගකීමක් තියෙන සීමාව ඇතුලේ. කොහොමද ඉරාන් නෞකාවකට අපේ මුහුදු තීරයේ ඇතුලේ ප්‍රහාරයක් එල්ල වෙන්න කටයුතු කරේ කියන කාරණේ සම්බන්ධයෙන් ඔබතුමාලා මේ පිළිබඳව රට දැනුවත් කළ යුතුයි. ඒ වගේම තමයි ඒ සඳහා ඔබ තමුන්නාන්සේලා ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. මොකද පැහැදිලිවම බුද්ධ්‍යංශ එක්ක ඔබතුමාලා වැඩ කරන්නේ නැහැ. යහපාල ආණ්ඩුවත් ඇවිල්ලා කරේ බුද්ධ්‍යංශ ටික ඩිස්මැන්ටල් කරා නැත්නම් දුර්වල කරා. අදත් ඔබතුමාලා බලයට ඇවිල්ලා ඔබතුමාලාගේ ආණ්ඩුව ඇතුලේ ඉන්න පාස්කෘත ප්‍රහාරයේ බුද්ධ්‍යංශ වාර්තා හංගගත්තු අය ආරක්ෂා කරන්න ඕනේ නිසා සලේව ගෙනල්ලා අත්තරන් කොට ගන්නවා. ඩීఓ එකක් ගහනවා. ගහලා මොකද්ද කියන්නේ පාස්කෘත සම්බන්ධයෙන් කතා කරනවා. හැබැයි ඒ අත්තරංගොඩ ගැනීම පාස්කෘත වින්දිතයන්ට සාධාරණයක් කිරීම කෙසේ වෙතත් ඔබතුමාලගේ දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කරගන්න කරපු කාරණයක් පිළිබඳව දැන් හොඳටම පැහැදිලි. තවත් පැත්තකින් දැන් මේ මැද පෙරදිග යන්නේ මේ යුද්ධේ. හරි. ඊශ්‍රායල් ඇමරිකාව ඉරාන එක්ක යුද්ධ කරනවා. හැබැයි අවසානයේ අර ඔබතුමාලා ජීවිසුම් අස්සම් කරන්නේ හොරාට. දැන් මේ නෞකාවක් අපේ මුහුදු තීරයේ අසර වෙච්ච හානිය හොරාට අස්සම් කරපු කිවිසුමක ප්‍රතිඵලයක්ද? හොරාට අස්සම් කරපු කිවිසුමක ප්‍රතිඵලයක්ද? ඒ පිළිබඳව වගකිය යුතු කෙනෙක් ප්‍රකාශයක් කළ යුතුයි. ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා ඉන්නවා. ඉතින් ඔබතුමාගේ විෂය මේක. එහෙම අස්සම් කරපු කිවිසුමක ප්‍රතිඵලයක්ද? එහෙම නැත්නම් ඔබතුමාලා අධ්‍යයනය කරන්න. අද මැද පෙරදිගට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මැද පෙරදිග එක ඉරානෙ ගහගන්නේ නැහැ. හැබැයි ඇමරිකානු කඳුරු වලට ගහන්නේ. ඒ ඇමරිකානු කඳුරු වලට ගැහුවම ඒකේ වින්දිතය බඩපත් වෙන්නේ කවුද? ඒ රටවල්. ඒ හින්දා ඔබතුමාලා හොරාට කිවිසුම් අස්සම් කරනකොට මේව ගැන අධ්‍යයනය යොමු කරන්න. තවත් පැත්තකින් කරු සභාපතිතුමිය මේ පිළිබඳව මම දැක්කා ඒ ජනාධිපතිතුමා ඇවිල්ලා ලොකු විග්‍රහයක් කරනවා. විග්‍රහය පළක් වෙන්නේ නැහැ. 2009 පස්සේ අපේ රටේ අපේ ආණ්ඩුව ඇතුළුව අපේ පත්වෙච්ච ආණ්ඩු බොහොමයක් මේ භූගෝලීය දේශපාලනයේ වෙනස්කම් සහ භූගෝලීය දේශපාලන කාරණා පිළිබඳව අවධානය යොමු කරේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ හින්දා තමයි අපිට ක්‍රමානුකූලව කාලානුරූපව නොඑක් අභියෝග වලට අර්බුද වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒ හින්දා ආණ්ඩුවක් විදියට ඔබට වගකීමක් තියෙනවා. දැන්වත් අඩුම ගානේ මේ මැද පෙරදිග ගල්ෆ් කලාපයේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක ලංකාවට ඇති වෙන බලපෑම මොකද්ද? ඒ බලපෑමට අපි මුහුණ දෙන්නේ මොකද්ද? ඒකේ අපිට යම්කිසි ආර්ථික වශයෙන් ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් අලුත් නාවික සහ ගුවන් මාර්ග හැදෙනවද? ඒ පිළිබඳ ආණ්ඩුව මේනොට අධ්‍යයනයක් කරලා තියෙනවද? ඒ වගේම තමයි එක පැත්තකින් විදේශ සම්ප්‍රේෂණ වලට විශාල අභියෝගයක් වෙන්න පුළුවන්. බලපෑමක් එල්ල වෙන්න පුළුවන් අනිවාර්යෙන්. සංචාරක ව්‍යාපාරය. අද ලෝකෙම සංචාරක ව්‍යාපාරයේ බහුතරයක් මේ අරාබි මුහුද නැත්නම් ගල්ෆ් ගුවන් කලාපය හරහා තමයි යන්නේ. ඒ තුල අපේ රටේ බලපෑම කොහොමද? ඒකට අපි ආණ්ඩුවක් විදිහට ඔබ මුහුණ දෙන්නේ කොහොමද? රටක් විදිහට ඒකට අපි සූදානම් වෙන්නේ කොහොමද? තවත් පැත්තකින් අපේ රටෙන් තේස අනිකුත් අපනායන නිෂ්පාදන මැද ගල්ෆ් කලාපයට වගේම ලෝකයේ අනික් කලාප වලට යනවා. මේකට අපි මොකද අලුත් වෙළඳ පොලකට අපි යනවද?
අපි කොහොමද මේ රටවල් එක්ක තවදුරටත් මේ කාරණා ඉෂ්ට කරන්නේ කියන කාරණේ පිළිබඳව ඔබ ආණ්ඩුවක් විදියට මෙතෙක් දුරට කොතරම් අවධානය යොමු කරලා තියෙනවද නැද්ද කියන කාරණේ පිළිබඳව ගරු සභාපතිතුමිය මේ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි වගේම අපි ඔබෙන් ඉල්ලන්නේ මේකට මේ අපිට බැනලා මම දැක්ක එක්කෙනෙක් කියනවා කරන වැඩ ගැනදී ඔව අපි ඒ කාලේ කරන්න හදනකොට විරුද්ධ වෙච්ච අය තමයි ඔය. ඒ කාලේ තෙල් ටැංකිය හදනකොට විරුද්ධ වෙච්ච අය තමයි. හැබැයි ඒක නෙවෙයි උත්තරේ. ඒක නෙවෙයි උත්තරේ. ඒ හින්දා අනිවාර්යෙන් ඔබ තමුන්නාසෙලා මේ එන අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද? මේ සඳහා ඔබේ රටක් විදිහට අපි මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව මේ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි. ඒ වගේම ආණ්ඩුවකර සභාපතිතුමා මේක මේ දේශපාලන කෝණයෙන් බලන්නේ නැතුව කරුණා කළා. මේක තෙල් පොලිමක් ගෑස් පොලිමක් දිහා බලලා මේක මේ සතියක වැඩක් මාසික වැඩක් කියන එක නෙවෙයි. ලෝකේ අනිකුත් ප්‍රධාන හැම රටක්ම මේ අර්බුදයක් දෙක පැන නැගෙන අතුරු අර්බුද වලට මුහුණ දෙන්න ලෑස්ති වෙනවා. අපේ සූදානම මොකද්ද? අපි ඒකට කොහොමද සූදානම් වෙන්නේ කියන කාරණේ පිළිබඳව ඔබ තමයි කාලේ තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි. ඔබ තමුන්නාසෙට රට දැනුවත් කරන්න ඕනේ. ඒකට අවශ්‍ය වැඩ පිළිවෙල මොකද්ද? දැන් එක වෙලාවක ඔබතුමාලාගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව ඔබතුමාලට වීරයෝ ඉන්නවා. ඉල්මහවිරුවෝ ඉන්නවා. හැබැයි යුද්ධය අවසන් කරපු කෙනා සෙබලා. LTT ක්‍රස්තවාදියෙක් හැප්පිච්ච කෙනා. දැන් ඔබ කල්පනා කරලා බලන්න අද ක්‍රස්තවාද LTT ක්‍රස්තවාදියක් විදිහට මේ රටේ ක්‍රියාත්මක වෙලා තිබ්බනා. මේ ලෝකේ තියෙන තාක්ෂණයක් දැක්ක අර පොඩි කුරුම්බැටි ප්ලේන් නෙවෙයි එහෙමනම් කොළඹට එන්නේ. ඩ්‍රෝන් වලින් ගහලා යන ඉන්න උන්ගිටි තැන් හොයාගන්න බැරි වෙන්නේ. හැබැයි ඒ ත්‍රස්තවාදී මර්ධනය කරන්න මැදිහත් වෙච්ච බුද්ධියංශය හිරේ දානවා. ත්‍රස්තවාදී අතහැරලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනට ආපු අයව හිරේ දානවා. රණවිරුවා සෙබල බවටපත් වුණා. ඔබතුමාලා ඉල්මහවිරුව සමරගන්න ඒක අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි රණවිරුවා සෙබල බවටපත් වුණා. අනිත් පැත්තෙන් මහා සංඝරත්නය අපේ හාමුදුරුවෝ ගරුතර මහා සංඝරත්නයේ හාමුදුරුවෝ ආගමික 나යකයෝ වනචාරී බවටපත් කළා ඔබතුමුන්නාසෙලා. ඔබතුමාලාගේ ඇමතිවරුන්ගේ ප්‍රකාශ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඇමතිවරුන්ගේ ප්‍රකාශවලින් අනිත් පැත්තට මේ රට මාතෘ භූමිය බේරගන්න මේ මාතෘ භූමිය ගොඩනගන්න කැපවීම කරපු ඉතිහාසයක් තියෙන රටක්. ඒ මාතෘ භූමිය අද හුණ්ඩුවක් බවට පත් කළා. හුණ්ඩුවක් බවට පත් කළා. ඔබතුමාලාගේ තියෙන මානසිකත්වයේ හිතුම් පැතුම් හිතන විදිය ඒ හුණ්ඩුවට සීමා වෙන්න පුළුවන්. ඒ හුණ්ඩුවට සීමා වෙන්න පුළුවන් සභාපතිතුමා. හැබැයි මේ රට ගොඩනගන්න සහ මේ රටේ අභිමානය ඕනෑම රටක් ලෝකේ තියෙන පොඩිම රටක වුණත් පුංචිම දූපතුණත් තමන්ගේ නායකයවල තමන්ගේ රට හුණ්ඩුවක් කියලා කියාගන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. මොකද අභිමානයක් තියෙන්න ඕනේ. තමන්ගේ ජාතිය පිළිබඳව, රට පිළිබඳව, ආගම පිළිබඳව. එම ආගම ජාතිය පිළිබඳව අභිමානයක් නැත්නම් ඉතින් එහාට ඒ රටේ රාජ්‍ය නායකයා ගන්න තීන්දුව తీරන පිළිබඳව දීර්ඝකාලීන සලස්මකට මේ රටේ අනාගත පරම්පරාවට මුහුණ දෙන්න පුළුවන් තීන්දුව తీරන ගන්න රාජ්‍ය නායකයෝ බිහි වෙන්නේ නැහැ. ගරු සභාපතිතුමා. ඒ හින්දා අපි ඔබෙන් ඉල්ලන්නේ දැන් මේ දේශපාලන කාර්යය ඔබ අපි විසඳ ගන්න පුළුවන්. හැබැයි කරුණා කළා මේ මැද පෙරදිග ගල්ෆ් කලාපයේ ඇති වෙලා තියෙන අභියෝගයක් තියෙනවා අර්බුදයක් තියෙනවා. කාලය අවසానයි. විනාඩියක් දෙන්න. ගල්ෆ් කලාපයේ අභියෝගයක් ඇති වෙලා තියෙන යුද්ධයක් ඇති වෙලා තියෙනවා. ඒකේ ගල්ෆ් කලාපයේ ඇමරිකානු කඳවුරු පමණක් නෙවෙයි සිවිල් පුරවැසියන් ආර්ථික කේන්ද්‍රස්ථාන ගුවන් කේන්ද්‍රස්ථාන වරායවල් වලට හානි වෙනවා. මේ තුල අපේ රටේ කෙටි කාලීන සහ මධ්‍යම වගේම දිගු කාලීන ආර්ථික බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ සඳහා කරුණාකරලා ඔබතුමාලාගේ ඔය මානසිකත්වයේ පැත්තක තියලා හුණ්ඩු මානසිකත්වයේ පැත්තක තියලා තිරසාර සලස්මකට කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරනවා.